සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දාන පරදා ධර්ම දානය දිනයි. වසර 2500කට අධික කාලයක් පරපුරෙන් පරපුරට සුරැකිව ආ නිර්මල බුදුවදන එලෙසම මතුවටත් ප්‍රතිවේද ප්‍රතිපත්ති අනුවම ලෝවැසියාට දායාද කරනු වස් ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන පරමත්ත සංවිධානය මගින් සිදු කරනු ලබන පුස්කොළ පොත් සහ පැරණි ශාසනික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ සංරක්ෂණ ව්‍යාපෘතිය අතිපූජ්‍ය ධර්මාචාර්ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා අතිපූජ්‍ය දර්ශනපති මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් මෙම අධිලේඛන සංරක්ෂණ ව්‍යාපෘතිය 2020 ජනවාරි මාස 10 වන දින ආරම්භ කරන ලදී. දැනට වසර 2කට අධික කාලයක් මුළුල්ලේ දීප ව්‍යාප්තව විවිධ විහාරස්ථානවල සක්‍රියව අධිලේඛන ඩිජිටල් කරණය හා සංරක්ෂණ කටයුතු සාර්ථකව සිදු කරමින් යනු ලබයි. අධිලේඛන සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයන් ලෙස දීපව්‍යාප්ත පුස්කොළ පොත් සහ ශාසනික හා ශාස්ත්‍රීය ග්‍රන්ථ සංරක්ෂණය ඩිජිටල් කරණය සහ නාමාවලිගත කිරීම, විනාශ වී යමින් පවතින පුස්කොළ පොත් කළු මැදීම, කම්බ දැමීම සහ අලුතින් නූල් දමා පත්තිරු පිළිවෙලකට සැකසීම. ප්‍රථමයෙන් සියලුම පොත් අධ්‍යයනය කර නාමාවලිගත කිරීම සහ සංරක්ෂණය විය යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම. සංරක්ෂණය සහ ඩිජිටල් කරන කටයුතු අවසන් වූ පසු සකසන ලද ග්‍රන්ථ නාමාවලියන්ට අනුව සියලුම පුස්කොළ පොත්වලට අදාළ නම, පත්තිරු ප්‍රමාණය සහ අදාළ විහාරස්ථානයේ නාමාවලි කාණ්ඩ අංක ඇතුළත් කොට පිත්තල ටැග් නිර්මාණය කිරීම. සියලු සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු අදාළ විහාරස්ථානයට සියලුම ග්‍රන්ථවල සොෆ්ට් කොපි PDF ලෙස ලබා දීම හා නාමාවලිය මුද්‍රිත ග්‍රන්ථ ලෙස කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් අදාළ විහාරස්ථානාධිපති හිමියන්ට ලබා දීම. එමෙන්ම සියලුම ඩිජිටල් කරන පිටපත් සහ නාමාවලි පරමත්ත සංවිධානයට භාර දීම. එම සියලුම ග්‍රන්ථ ඩිජිටල් පිටපත් දීර්ඝ කාලීන සංරක්ෂණය උදෙසා නවීන තාක්ෂණික උපකරණ තුල සුරක්ෂිතව ගබඩා කිරීම. මෙලෙසින් අප විසින් කරගෙන යනු ලබන ශාසනික ධර්ම රක්ෂිත භාරදූර කාර්යයට නන් අයුරින් උපකාර කරන ඔබ සැමට අප පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතඥ වෙමු. ව්‍යාපෘතියට දායක වීමට විමසීම 077 277 46 40 තෙවලා බුදුවදන් ගඟ සෞසිත් නිවාසන සමින් බොහෝ කලක් ගලා බසිත්වා.